අද මට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගෙස්ට් ස්පීකර් කෙනෙක් විදිහට කතා කරලා තියෙනවා. අද මට විශේෂ දවසක්. මේ නංගිල මල්ලා වෙනුවෙන් කතාවක් කළා. ඒගොල්ලන්ට හොඳ මොටිවේෂන් එකක් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ගිහින් බලමු මම මේ වැඩේ කොහොමද කරන්න කියලා. සුබ උදෑසනක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ ඔක්කොම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. ඔයගොල්ලෝ ඇති තරම් මහාචාර්යවරුන්ගේ ආචාර්යවරුන්ගේ ලෙක්චර්ස් වලට අහුම්කන් දීලා ඇති. ඒ වගේ ලස්සන ලෙක්චර් එකක් දීමේ හැකියාවක් මා සතුව නැහැ. හැබැයි මම විශ්වාස කරනවා මගේ ජීවිත අත්දැකීම් තුලින් අද මං ඕගොල්ලන්ට කරන මේ කතාවෙන් ඕගොල්ලෝ ගෙදර යනකොට අරන් යන්න යමක් ඉතිරි වේවි කියලා. පුංචි කාලේ මට හීන ගොඩක් තිබ්බා. ඕගොල්ලෝ අපි හැමෝටම තියෙනවා වගේ. පුංචි කාලේ මට තිබ්බ ලොකුම හීනේ තමයි කවදාද දවසක එංගලන්තයට යන එක. ඒත් එක්කම මට තිබ්බ ලොකුම හීනයක් තමයි හොඳ ව්‍යාපාරිකයෙක් වෙන එක. ඒකෝර මට මගේ වයස අවුරුදු 24යි. මං තීරණය කරනවා නැවත ඉගෙන ගන්න ඕනේ කියලා. මං තීරණය කරනවා අධ්‍යාපනය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්න ඕනේ කියලා. මං ජීවිතේ ගත්ත අමාරුම තීරණය මම ගන්න ඕස්ට්‍රේලියාවෙදී. ඒ ඕස්ට්‍රේලියාවේ සියලුම සැප සම්පත් ටික දාලා නැවත ලංකාවට එන්න. ඒක සාමාන්‍ය මිනිස්සු කරන වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාගයක් තියෙන, ගෙවල් දොරවල් තියෙන, වාහන තියෙන ඔයා සෙටල් නම් ඔයා හැමදේම දාලා ආයිත් ලංකාවට එන්නේ. මම නැවත 2016 ලංකාවට ඇවිල්ලා කුඩාවට ව්‍යාපාරයක් පටන් ගත්තා. මම පටන් ගත්තා EAG Holdings International Private Limited කියලා ආයතනයක්. මම මේ ව්‍යාපාරය පටන් අරගෙන මම මුලින්ම ගියා මේ මහරගම තියෙන ලංකාවේ ප්‍රධානතම පෙළේ බැංකුවකට. ගිහිල්ලා මම ණයක් කිලෝ 2016 මිලියන 3ක. ඒගොල්ලෝ ආවා මගේ ආයතනය බලන්න, මගේ තැන බලන්න. ඊටාම කුඩා තැනක පොඩි මැෂින් එකක් දාගෙන. ඒගොල්ලන්ට මම කියපු එක කන්වින්සිං මදි වෙන්න ඇති. කොහොම නමුත් ඒ මිලියන 3ක මුදල දෙන එක ප්‍රතික්ෂේප කරා ඒගොල්ලෝ. හැබැයි මම ඒ වෙලාවේ දුක් වුණේ කනගාටුුනේ නෑ. මම ප්‍රශ්නය ගැන ෆෝකස් කරේ නෑ. මම ඒකට උත්තරයක් හොයන්න තමයි හැම වෙලේම උත්සාහ කරේ. මම මේක ගණන් ගන්න නැතුව ඊළඟ බැංකුවට ගියා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද මාස 6ක් ඇතුළත මිලියන 3ක් ඉල්ලපු මට ඒ බැංකුවේ මිලියන 100ක් දුන්නා. මොකද මේ මාස 6ක කාලය ඇතුළත මම ඒගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නුවා මගේ කතාව හරි, මම යන ගමන හරි කියලා. මගේ කතාවට සමාන කතාවක් මෙතන ඉන්න ඕනම ළමයෙකුට ලියා ගන්න පුළුවන් ජීවිතේ. මගේ ජීවිතේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම ආර්ථික වශයෙන් මම සෑහෙන දුරට ඉෂ්ට කරගෙන තියෙන්නේ. තවමත් මගේ ජීවිතේ හීන තියෙනවා. ඒ හීන පස්සේ මම තාමත් යනවා. ඒ හීන පස්සේ යන්න නම් අපි ජීවිතේ අවදානම් ගන්නම ඕනේ. මම විශ්වාස කරා මගේ පවුලේ දියුණුව තමයි මගේ පෞද්ගල දියුණුව කියලා. මම ඒක මුලින්ම කරලා තමයි මග ගැන හිතුවේ. ඔයගොල්ලෝ හැමෝටම හොඳ ආයුධයක් ඔයගොල්ලෝ අතේ තියෙනවා. ඒ තමයි ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය. නොබෝ දිනකින් ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලේ පිටවැය උපාධියක් එක්ක. හැබැයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ නංගී මල්ලියේ ඔය උපාධිය ඔළුවේ තියාගෙන ඉන්න එපා. ඕක එක අධ්‍යාපන සුදුසුකමක් විතරයි. ඔයගොල්ලන්ගේ ජීවිතවලට අත්දැකීම් ඕනේ. ඒ අත්දැකීම් වලින් තමයි ඔයගොල්ලන්ගේ හීනෙට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. උපාධියට හරියට රස්සාවක් එනකන් ඉන්න එපා. මොකක් හරි රස්සාවක් කරන කෙටි කාලයකට හරි ඒ ලබා ගන්න අත්දැකීම් වලින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ඊළඟ ස්ටෙප් එකට යන්න. මට ඔයගොල්ලන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ජීවිතේ කොයි අවස්ථාවකවත් අවදානම් ගන්න බය වෙන්න එපා. ඕගොල්ලෝ අවදානම් ගන්න එක නවත්තපු දවසට තමයි ඕගොල්ලෝ පරාජිත වෙන්නේ. ඕගොල්ලෝ අවදානමක් අරගෙන ඒක අසාර්ථක වුණොත් ඒක ඕගොල්ලන්ගේ ජීවිතේ හොඳ පාඩමක් කරගන්න. ඊන පස්සේ දුවන්න, අවදානම් ගන්න, ජීවිතේ සාර්ථක කරගන්න ඕගොල්ලන්ට ජයෙන් ජය වේවා. බොහොම ස්තුතියි.